මගේ වාහනේ 265ක් හිල් මොකද ක්ලේම්බෝ බෝම්බයක් හදන්නේ පොඩි යකඩ කෑලි දහස් ගාණක් එකතු කරලා. මගේ ශරීරය දිහා දැක්කොත් මගේ අදටත් ඔළුවේ සිට කකුල් දෙක දක්වා මගේ ශරීරය ඇතුලේ යකඩ කෑලි දරන් ඉන්න කාන්තාවක් මම. ආශ්චර්ය ජයකොඩි and greetings for the day. ටිකක් කාලයකට පස්සේ මම ප්‍රෙස් කන්ෆරන්ස් එකට එන්නේ. ඒකට මුලින්ම මම පොඩි විග්‍රහයක් කරන්න ඕනේ මං ගැන ඒ වගේම අද මම මෙතෙන්ට පැමිණි කාරණාව ගැන. මොකද හැම දෙයකම රුහිතට බලන සමහර අපි කියන අන්තවාදී ඇත්තන් මේ රටේ ඉන්නකොට අපි ආපු කාරණාවත් විකෘති කරන්න උත්සාහ කරන්න පුළුවන්. මේක කිසිම දේශපාලනයක් මේ තුල නැහැ. විශේෂයෙන්ම මම අද මෙතනට පැමිණෙන්න හේතුව තමයි මුල්ලිවයිකල් ටැමිල් ජෙනොසයිඩ් ඩේ සිංහලෙන් කියනවා නම් ද්‍රවිඩ සමූල ඝාතන දින සමරන්න මේ රට වගේම තුල වගේම ජාත්‍යන්තරත් දවස් දෙකකට කලින් මේක සැමරුවා. බොහොම කනගාටුවෙන් දැනගන්න ලැබුණා. සමහර තැන්වල රාජ්‍ය අනුග්‍රහය යටතේ රාජ්‍ය අනුග්‍රහය කියන්නේ මැති අමාත්‍යතුමන්ගේ සහභාගීත්වය නෙමෙයි පොලිසිය ආරක්ෂාව ලැබෙනවා කියන්නේ රාජ්‍ය අනුග්‍රහය තමයි. දැන් මම කවුරුන්ද? මම ඒක මුලින්ම විනාඩි කිහිපයකින් කියන්න. 2000 මාර්තු 10 වෙනි දින මම සාමාන්‍ය වැසියෙක් සාමාන්‍ය විදියට පවුලක ඉපදිලා පවුලේ ලොකු දුව බොහෝ සිහින තිබුණා කාන්තාවක් විදියට ජීවිත ඉෂ්ට කරගන්න. ඒ සියල්ලක්ම සුන්විසුන්ලා ගියා මාර්තු 10 2000 මම එදා මගේ රැකියාව අවසන් කර වාහනේ ගෙදර එන ගමන් හිටියේ. එදා අනුරුද්ධ රත්වත්තට ප්ලාන් කරපු ක්ලේමෝ බෝම්බ් එකෙන් 46 දෙනෙක් මිය ගියා. මං වගේම තව බොහෝ අය අතිශය දරුණු ලෙස ආබාධයට පත් වුණා. මගේ වාහනේ 265ක් හිල් මොකද ක්ලේමෝ බෝම්බයක් හදන්නේ පොඩි යකඩ කෑලි දහස් ගාණක් එකතු කරලා. මගේ ශරීරය දිහා දැක්කොත් මගේ අදටත් ඔළුවේ සිට කකුල් දෙක දක්වා මගේ ශරීරය ඇතුලේ යකඩ කෑලි දරන් ඉන්න කාන්තාවක් මම. ඒක නිසා බොහෝ වෙලාවට අපේ දුක වේදනාවල් හැම වෙලාවෙම මුහුණෙන් හා වචනෙන් හා ඉරියව්වලින් ප්‍රකාශ කරන්නේ රංගපාන අය. මම හැම වෙලාවකම වගකීමෙන් ජීවත් වුණා. මගේ ශරීර පීඩාවන් හෝ මගේ ඇතුළාන්තයේ තියෙන ගැඹුරු වේදනාවන් සමාජයට එළදරව් නොකර ඉන්න. නමුත් මෙවැනි අවස්ථාවක මම මේක කිව යුතුමයි. මගේ හරියටම හදවත ගාව තියෙනවා. ෂාප්නර් එකක් ඉතුරු වෙලා. මගේ බ්‍රේන් එකේ සෙන්ටර් එකේ තියෙනවා. ඒ නිසාම මට අදටත් කිසිම මම කියන MRI ස්කෑන් එකක් කියන්නේ කිසිම විද්‍යුත් චුම්බක ශක්තියක් තියෙන කිසිම පරීක්ෂණයකින්වත් මට යන්න බෑ. අදටත් මගේ කකුලේ තියෙනවා හැමට ආසන්නව යකඩ බෝල. කැමති නම් කෙනෙක් අල්ලලා බලන්න ඇත්තද කියලා බලන්න ඇඟිල්ල දෙන්න අල්ලලා පෙන්නන්නම් මගේ කකුලේ තියෙනවා හැම කිට්ටුව. එතකොට මට CMS එක පේන්නේ මොකද මගේ ඔප්ටික් නර්ව්ස් එක ඩැමේජ් වෙලා, ඇහි කෝනියස් ඩැමේජ් වෙලා, අයි කැමරාස් ඩැමේජ් වෙලා, ඇස් පිලා වැහිලා ඉන්නේ ඒ තර්ඩ් නර්ව් එක ඉෆෙක්ට් වෙලා තියෙන එකම හේතුවත් ඒකයි. බොහෝ කාලයක් මට ඇවිදින්න බැරුව හිටියා. මොකද මගේ වම් පාදයේ දරුණු ලෙස අපි කියන අස්තිය කුඩුපට්ටම් වෙලා තිබුණේ. වෛද්‍යවරු මගේ කකුල සම්පූර්ණයෙන්ම කපන්නයි හිටියේ. බොහොම තරුණ වයසේදී මට මේ සිද්ධිය වුණ හින්දා වුන් ටික කාලයක් ඉඩ දුන්නා මම සුවපත් වෙයිද කියලා නිකන් අඩු සම්භාවිතාවයෙන් හෝ විශ්වාසයකින්. දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. අවුරුද්දක් එකමාරන් පස්සේ මම නැගිට්ටා. නමුත් අදට අවුරුදු 25ක් 100ට 200ක්ම මට පෙනෙන්නේ නැහැ. එතකොට මගේ ජීවිතේ එදා ත්‍රස්තපහට අහු වෙනකොට මම දන්නවා කොටි ත්‍රස්තවාදියා ගැහුවේ මට නෙවෙයි. ඔහු එල්ල කළේ මට නෙවෙයි. ඔහුගේ අරමුණ උනේ එවකට පැවති රජයක් රිද්දන්න සිවිල් වැසියන්ට රිද්දීම හරහා. ඒකයි මම කියන්නේ මේ ත්‍රස්තවාදියෝ කියන්නේ විශේෂයෙන් මේ LTT ත්‍රස්තවාදියෝ කියන්නේ ගොන් තකතිරු හැතිකරයක්. මට වැදුනට මගේ ඇස් එක පේන්නේ නැතු කියලා ඉතෙක් මෙතෙක් අඬපු කිසිම ආණ්ඩුවක් නැහැ. මට ජීවත් වෙන්න සහාය දෙන්න මගේ ජීවිතේ යථා තත්ත්වයට පත් කරන්න එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක කිසිම බලධාරියෙක් නිලධාරියෙක් හෝ NGO එකක් හිටියේ නැහැ. අද මම ඉන්න තැන මගේ වෘත්තිය කරුණාකරලා මගේ නම AI එකේ ගහන්න ආශ්චර්ය හුස් ආශ්චර්ය ජයකුරින් ශ්‍රී ලංකා රයිට් බොහොම හොඳට AI එක ඔබට කියලා දෙයි මම මොනවද සමාජයට කරලා තියෙන්නේ අද කවුද මම වසර 25ක් ගියා මට ඒ තැනට එන්න හරි ඔබට හිතා ගන්න බැරි අප්‍රමාණ දුක් අන්දරාවක් වින්දා ඒක මගේ මූණෙන් මගේ හමෙන් අද මගේ කොණ්ඩෙන් මගේ ඇඳුමෙන් ප්‍රකාශ වෙන්නේ නැහැ සැබෑ ලෙසම දුක් විඳින මිනිස්සු රඟපාන්නේ නැහැ එහෙම අතීතයක් මට තිබුණා. අපි සාමාන්‍ය විදිහට මේ ජීවිතේ මේ ලංකාවේ ජීවත් වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු කිසිම විදිහට යුද්ධයකට ඍජුව හෝ වක්කව සහභාගී වෙන්න දායකත්වයක් දිමුන් නැති අසරණ මිනිස්සු අපිව ඉලක්ක කරගෙන කොයිතරම් LTT ත්‍රස්ත ප්‍රහාර මේ ලංකාවේ දියත් වුණාද? කී දහහක් ඒවට ගොදුරු වුණාද? මිය ගියාද? අද මිනිස්සුන්ට මතක නෑ. අයින්සික කිරිසප්පයන්ව පොල් ගහේ ගහලා මැරුවේ මේ ත්‍රස්තවාදී. බඩදරු අම්මලාව
දරුවා බඩේ ඉද්දිම කපලයි මැරුවේ. ඒක මේ ලෝකේ සාමයේ බලාපොරොත්තුවෙන් මේ රටේ මිනිසුන්ගේ අනාගතයේ සුබවාදීකම බලාපොරොත්තුවෙන් කරපු ඝාතනද? හරි. ඒවට කියන්නේ ජෙනොසයිඩ් නෙවෙයිද? දැන් ලංකාවේ වැල්ලවත්තේ. යාපනයේ කොහොම වුණත් වැල්ලවත්තේ. හරි. දැන් මේ බෝඩ් උස්සන් විතර උන්දලා අනේ මන් දන්නේ මේ යුද්ධෙක හුස්මක්වත් වැදිලා තියෙනවද කියලා උන්දලට බෝඩ් උස්සන් හිටියට. මට දැනගන්න ලැබුණ සමහර රටවල් වල ATT ප්‍රභාකරන්ගේ බාල පුතාගේ පිළිරුව පවා උස්සගෙන ඉන්නවා කියලා. හරි. ඔව් දරුවෙක් තමයි මිය ගියේ. What about other children? කොහොමේ රටේ අනිත් මේ ශ්‍රී ලාංකිකයෝ කියන්නේ සිංහල අම්මලා තාත්තලා විතරක් නෙවෙයි හොඳයි. මේ පොට වරද්දගෙන මේ ත්‍රස්තවාදී. මේ රට මල්ටි නැෂනල් මල්ටි රීජනල් කන්ට්‍රි. මේක තමයි මම අවුරුදු 4 කනුත් පොඩි කාලේ කින්ඩර්ගාඩන් එකේ ඉගෙන ගත්තේ. බහු ජාතික බහු ආගමික රටක් මේක. මේ ලංකාව තුල ජීවත් වෙනවා ද්‍රවිඩ භාෂාව කතා කරන, සිංහල භාෂාව කතා කරන, ඉංග්‍රීසි භාෂාව කතා කරන, බොහොම අඩු පිරිසක් මැලේ භාෂාව කතා කරන ජාතීන්. හරි? ඒගොල්ලෝ අතර කවදාකවත් ගැටුමක් තිබුණේ නැහැ. ගැටුම් ඇති කරනව හැරෙන්නේ දැන් යුද්ධය ඉවරයි. 2011 මාර්තු 31 බැංකි මූන් විශේෂඥ කමිටුවක් විසින් LTT ත්‍රස්ත සංවිධානය විසින් කරපු ඒ ජෙනොසයිඩ් සමුල ඝාතන මැසකර්ස් ඒ විනාශයන් ගැන බොහොම පැහැදිලිව වාර්තාවක් විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කරනවා. එහෙම වාර්තාවක් තිබිලත් මේ උන්දලා තැන තැන බෝඩ් ඔසවාගෙන අයිතිවාසිකම් තමිල් ජෙනොසයිඩ් එක කොහෙද තියෙන්නේ ඒගොල්ලන්ගේ හිතුවිලි වල සිහින ලෝකේ. දැන් තමිල්නාඩුවේ ඊළමක් කරගන්න බැරි වුණාම හරි තමිල්නාඩුවේ ඉන්නේ වැඩිම දෙමළ කතා කරන මිනිස්සු ජනතාව. හරි ඕන ඊළමක් එහෙ කරගන්න පුළුවන්. මේ යාපනය කියන්නේ කොච්චර චූටි ප්‍රදේශයක්ද මේ ලංකාව බොඩි කොච්චර කුඩා රටක්ද මං කියන්නේ මේ භූමිය අතින් බලපුවම ඉන්දියාවට. හැබැයි එහෙ ඉන්දියාවේ අපිත් එක්ක මොන සෙල්ලම් කරත් ඒ ඉන්දියාවේ නායකයෝ බොහොම ඥානවන්තයි. තමිල්නාඩුව තෝ ඒ සෙල්ලම් කරන්න ඉඩ දුන්නේ මේ අන්තවාදීන්ට. ඉතින් ඔය ඊළාම් කෙහෙල් මල ගෙනාව ලංකාවට යාපනයට. අයින්සක දරුවෝ කොච්චර දැන් මට තේරෙන්නේ නැතික දෙයක් තියෙනවා. තව ටිකක් කල් ගියාම කවුරු හරි බෝඩ් එකක් උස්සන් හිටියොත් මේ ලංකාව කියන්නේ ශ්‍රී ලංකා is a part of India. ලංකාවේ ඉන්න සිංහල ත්‍රස්තවාදීකින් අපේ ඉන්දියාවේ කොටස ගලවා ගන්න කියලා කවුරු හරි බෝඩ් එකක් උස්සන් දෙනවද? දෙන්න ලෑස්තිද? මට ලැජ්ජයි අද වර්තමානයේ පාලකයෝ මේ තරම් නිවට පාලනයක් ගෙනියයි කියලා මගේ හීනකින්වත් මම හිතුවේ නෑ. හරි. දැන් මම ගොඩක්ම විශ්මයටපත් වුණ කාරණාවක් තමයි ඒක මහත්තයෙක්ගේ අණ්ඩවැස් වල හිල් කියලා බොහොම උජාරුවෙන් කිව්වනේ මහත්තයා. ටිකක් කල් යනකොට අහු වුණා තත්ත්වටුනේ ලක්ෂූරියස් හවුස්. කමන්නේ මහත්තයෝ. රටු තුන නෙමේ 5-6 හැදුවත් අපි ලෝභ නැහැ, අපි කුහක නැහැ. මිනිස්සු නම් දියුණු වෙන්න ඕනේ, ලස්සනට ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන අවුරුදු 100කටත් වඩා අඩු කාලයක්. උපරිම දවස් 25000ක්වත් ජීවත් වෙන මිනිස්සු මේ ලංකාව වගේම ලෝකෙත් නැහැ. ඒ ජීවන කාලය ඇතුළත හොඳට කාලා බීලා හොඳ ගයක් දොරක් ඇතිව ලස්සනට ඇඳලා පැඳ ජීවත් වෙන්න දැකීම, හා සිටීම හැම මිනිස්සෙකම අයිතියක්. ඒ එතුමාටත් ඒ අයිතිය තිබිය යුතුයි. හැබැයි ජංගියසි හිල් කියලා ගෙවල් දොරවල් හදනකොට එතුමාට මතක්ුන්නේ නැද්ද? අරුම ගානේ තමන්ගේ පවුලට ජංගි දුසුම හරි ඕඩර් කරලා ඉන්න ඕනි ඉස්සෙල්ලම් කියලා. ගෙවල් හදන්න කලින් මං හිතන්නේ එතුමාට තියෙන වත්තම් අනුව බලනකොට නිකම් ජංගි නෙවෙයි ඩිසයිනර් වෙයර්ස් ගන්න පුළුවන්. කෙවින් ක්ලෑන්, ටොමි හිල්ෆිගර් එහෙම නැත්නම් මට කියන්න. මොකද මම ලෝක සම්මානිත මෝස්තර නිර්මාණ ශිල්පිනියක්. මම ඔබතුමා වෙනුවෙන් ඩිසයින් කරලා දෙන්නම් අන්ඩර්වෙයර්ස් ටිකක්. හරි? හැබැයි මට මේ ජංගි වල අන්ඩර්වෙයර්ස් වල තියෙන මේ අන්ඩර්වෙයර්ස් වල තියෙන හිල් ගැන ප්‍රශ්නයක් නැහැ. මං අහන්නේ ඔබතුමාලගේ මොළවල ඇතුළේ හිල්ද? ආත්මය ඇතුළේ හිල්ද? දැන් බලනකොට මේගොල්ලන්ගේ තීරණ ගැනීම තුළ තියෙනවා හිල්. ඒගොල්ලෝ මේ රටට දිහා බලන ආකල්ප තුළ තියෙනවා හිල්. ඒගොල්ලන්ගේ දේශපාලන මතිමතාන්තර තුළ තියෙනවා හිල්. හරි? බලනකොට මුළු සර්වාංගෙම හිල් මේ අයගේ. ලැජ්ජයි. disappointed in you. අවුරුදු ගණනාවකට පස්සේ මම ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ එන්න තීරණ කරෙත්. හරි? මේක ඇක්ටිව් ත්‍රෙට් එකක් ලංකාවට. දැන් අපි දන්නවා ඩයස්පෝරාව, කොටි ඩයස්පෝරාව. දෙවිද ඩයස්පෝරාව විවිධ නම් වලින් පෙනී සිටිනවා, මුදල් එකතු කරනවා. විවිධ අරුමුණු වෙනින් තරුණයන් බදවා ගන්නවා. හා බැඳෙනවා. කෝටි මිලියන ගණනාවක් ඩොලර්ස් ඔවුන්ට අරුමුදල් තියෙනවා. අද කාලේ රුපියල් 10000ට 15000ට මිනිස්සුගේ අතප්පයක් කපන මිනිස්සු.
පොතකට හොර රහසේ රුපියල් 25000ක් වැඩනකොට බෝඩ් එකක් උස්සන් ඉන්නේ නැති වෙයිද මේ අපේ රටේ මිනිස්සු? නෑ එහෙම අයත් ඉන්නවා. හරි. එතකොට මේ තරම් පොලිස් ආරක්ෂාව දැන් විමායුෂ මැතිතුමාගේ මම ඇත්තටම හරි ෂොක් වුණා. පුදුමයටපත් වුණා. මොකද්ද මොන නීති සංග්‍රහයේ මොන වැරද්දද එතුමා කළේ? හරිනම් මමත් එතන ඉන්න ඕනේ. හරි? හරිනම් මමත් එතන ඉන්න ඕනේ. මොකද මම අද හුස්ම ගන්නෙ තැස් පේන්නේ නැතුව මේ ජීවත් වුණේ අවුරුදු 25ක්. ඔවුන්ගේ ජීවිත ඔවුන් ගැනවත් හිතන්නේ නැතුව කැප කරපු අහිංසක සොල්දාදෝ නිසා. අවුරුදු 6-4 කලින් මට හම්බුණා එතුමියගේ නම පොඩි මෙනිකා. ඒ වෙලෙත් මම යුද හමුදාවේ යම් කටයුත්තකට සේවය දෙන්න ගිහිල්ලා. එතුමාලා ඇවිල්ලා හිටියා ඔය අම්මාවරු. ඔය මරුණ ආදරණීය රණවිරුවන්ගේ මෑණිවරුගේ කීප දෙනෙක්. එතුමිය මගේ ඇත්තටම ඉනගාවටත් උස නැහැ හරි කොටයි. මාව ඉනගාවෙන් අල්ලලා බදාගෙන ඇඬුවා. එතුමියගේ මුළු සර්වාංගයම ගෙහෙන්න ගත්තා. මොකද පුතුන් තුන්දෙනා හිටියේ. පුතුන් තුන්දෙනාම යුද්ධයට යවලා. අනේ මගේ නෝනා අද මට කිසිම දරුවෙක් නැහැ කිව්වා. දැන් මේ පාලන තන්ත්‍රීන් නැත්තන්ට උන්දලගේ කවුරුත් බිලිවුන්නේ නැහනේ. අතපය කැඩුන්නේ නැහනේ. රිදුන්නේ නැහනේ. රිදෙනකන්ද බලන් ඉන්නේ. ඒ වේදනාව දැනෙන්න තමුන්ට රිදෙන්න ඕනද? ඒ වේදනාව හැඟෙන්න, මිනිස්සෙක් විදිහට හිතන්න. මං අහන්නේ අබ්බගාතද පැරලයිස්ද? ඔබතුමාලා ඇතුළාන්තයෙන් පැරලයිස්ද? හැඟීම් දැනීම් නැද්ද මිනිස්සු විදිහට? අඩුම ගානේ මං අහන්නේ මේ ලංකාවේ පොලිසිය දෙකක් තියෙනවද? එකක් පෞද්ගලික පොලිසිය අනිත් එක රාජ්‍ය පොලිසිය. ඒ ඉතින් නීති දෙකක් තියෙන විදිහට නේ වැල්ලවත්තේ පොලිස් ආරක්ෂාව යටතේ මුලිවයික සමරන්න පුළුවන් නම් විමාන විරේෂ ඇමතුමන්ට කොහොමද එරෙහි වෙන්නේ පොලිසියේ? ඒ පොලිසිය ඇත්තෝ ගැන මට ඇත්තටම පෞද්ගලික තරහක් නැහැ. පව් ඒ මහතුරු. ඔය එකෙක් දෙකෙක් පඹේ දෙකෙක් පොලිසිය ඉහළ තනතුරු වල ඇති. උන්ට ඕන විදියට ඉතින් රූකඩ වගේ නටනවා තමයි. හැබැයි ඒ මහතුරුන්ගේ බිරින්ද ඇවුළු එහෙම ගෙදර ඉන්නවනේ. කරුණාකරලා අනේ නෝන මහත්තයෝ කියන්න නපුංසක වැඩ කරන්න එපා කියලා. මේ පොලිසිය උන්දලට. ලැජ්ජයි. ගෑණියෙක් විදියට ඇස්පේන් නැති කාන්තාවක් විදියට මට තියෙන කොන්ද හයවත් ඔබතුමලන්ට නැද්ද? ලැජ්ජාවක් කියන එකක් නැද්ද? අවුරුදු 30ක් ඉස්සර අපි ගෙදරින් එළියට බහින්නේ ආයේ ගෙදර එයිද කියලා බයෙන් මේ රටේ හැම මිනිස්සෙක් මේක වින්දා. අද ඇත්තටම වර්තමානයේ ශ්‍රී ලංකාව යුද හමුදාව උතර 5-10ක් අතර බොහෝ අයට ඒ යුද අත්දැකීම නැහැ. සෙවනල්ලකින්වත් නැහැ. හරි? දැන් ජනාධිපතිතුමා කියනවා යුද ඇති වෙන්නේ නැහැ කියන එක. This is not the war before. දැන් අවශ්‍ය වෙන්නේ artillery. දැන් අවශ්‍ය වෙන්නේ missiles. දැන් අවශ්‍ය වෙන්නේ intercontinental missiles. ඒ වොන්නේ. යුද කරන විදිය ඕන තරම් තියෙනවා රටක් වටන්න. ඒ හැම විදිහක්ම අද ත්‍රස්තවාදීන් වගේම ජාත්‍යන්තරත් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. හරි ලැජ්ජයි. මම අද වගකීමෙන් කියන්නේ එන අවුරුද්දේ මේ දිනය සමරන්න මේ රටේ වගකීයුත්තෝ ඉඩ දුන්නොත් මුලින්ම මම වගේම මෙතුමල්ලා වගේම මේ රටට ආදරය කරන හැඟීමක් තියෙන තව බොහෝ පිරිස් ඉන්නවා. ඒ සියලු දෙනාම එකතු කරගෙන ඉස්සෙල්ලාම අපි හදන්නේ LTT ත්‍රස්තවාදීන් විසින් විනාශ කරපු ඇල්ෆර්ඩ් දොරයප්පා, අමිතලිංගම්, තිරුචෙල්වම්, ලක්ෂ්මන් කදිරගාමර යන අයගේ පිළිරු. ඒ පිළිරුවල තමයි ඉස්සෙල්ලාම අපි මල් ටික දෙන්නේ. මොකද ඉස්සෙල්ලාම වුන් ඝාතනය කළේ වුන්ට අභියෝගයක් වෙන්න වුන්ගෙම දමිළ නායකයෝ. අමතක වුණාද? This war is done and finished. තව මොනවටද ලේබල් ඉල්ලගෙන ජෙනොසයිඩ් දැන් මම කැමති විශේෂයෙන්ම Father, what's his name? ජීවන්ත පීරිස්. Father ජීවන්ත පීරිස්. මං හිතන්නේ මම තමයි සුසුම කෙනා ඔබතුමාට උත්තර දෙන්න. කරුණාකරලා ඒක අපි ප්ලේ කරලා එමු. මොකද එතකොට වඩා පැහැදිලි වෙනවා මං කොතනටද උත්තර දෙන්නේ කියලා. කවුරු විසින් හදපු ඉතිහාසයද අපි තාමත් කියව ගන්න. අපි දන්න ප්‍රභු සිංහල ජාතිකවාදී න්‍යාය පත්‍රයේ ඉතිහාසය තමයි අපි ගොඩාක් වෙලාවට කියවන්න පෙළඹිලා තියෙන්නේ. මේ ජනසංහාරය පිළිබඳව වාර්තා කියවද්දී අපිට හම්බෙනවා ෆාදර් ෆ්‍රැන්සිස් ජෝසප් කියන චරිතය. 2009 මැයි මාසේ 10 වෙනිදා එතුමා ලිපියක් ලියනවා. ඒ ලිපිය ආමන්ත්‍රණය කරන්නේ වතිකානුවේ පාප් වහන්සේට. ඒ ලිපියේදී එතුමා මූලික වශයෙන් කියනවා සියලු දෙනා දැනගත යුත්තේ
ත්‍රස්තවාදයේ තුරන් කිරීමේ මුවාවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව යුද්ධය සිදු කරන්නේ දෙමළ ජාතිය මුලින්ම පුටා දැමීමටයි. මෙය වර්ග සංහාරික යුද්ධයකි කියලා එතුමා ඉතාමත් පැහැදිලිවම වචනගත කරනවා. මල්ටි බැරල් මෝටාර් ආටිලරි ෂෙල් වලින් සහ පොකුරු බෝම්බ ක්ලස්ටර් බෝම්බ්ස් මේ සියල්ල විසින් මුදා හරින ප්‍රචණ්ඩත්වය මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධයක් කියලා එතුමා නිර්වචනය කරනවා. අන්නේතරයි තමයි මේ 2009 ජනවාරි මාසයේ ඉඳලා අප්‍රේල් මාසයේ දක්වා 15000කට අධික ඝාතන ප්‍රමාණයක් වාර්තා වෙන්නේ මේ මුල්‍යවයිකාල් ප්‍රදේශයේ. එතකොට 1,46,000 ජනගහනය මේ වෙනකොට අතුරුදහන් වෙලා තිනවා මුල්‍යවයිකාල් ඒ වාර්ගික සංහාරික යුද්ධ සමයේ පමණ 2009 ජනවාරි සිට මැයි 18 දක්වා පමණ 1,46,000 ජනතාවක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තියෙනවා. ඒක එක පුද්ගලයෙක් විතරයි මේ ෆ්‍රැන්සිස් ජෝසප් පියතුමා. පුදේ ජන සංහාරයක් නෙමෙයි ලංකාවේ පැවතුනේ වර්ග සංහාරයක්. දමිළ වර්ගය සම්පූර්ණයෙන්ම මුලින්ම පුටා දැමීමේ උවමනාවක් පැවතුණා. ඒ 1948 ඉඳලා අපි දන්නවා මොකද වුනේ කියලා. හැම ආණ්ඩුවක්ම පුරවැසි 1948 කියන 54 භාෂා පනත කියන 56 කෝලහල 58 කෝලහල එතකොට 64 ශ්‍රීමා ශාස්ත්‍රීය කිවිසුම 83 කළු ජෝලිය දැන් හරි. දැන් මේකට උත්තර දෙනවා මම. ෆාදර් ජීවන්ත ඔබට මම කියන්නේ මුලින්ම ඔය ජීවන්ත කියන නම අයින් කරන ජුඩාස් පීරිස් කියලා නම දාගන්න. මොකද දෙවියන් වහන්සේව පාවා දෙන්න ජුඩාස් ගත්තේ රිදී කාසි 30යි. ඔබතුමාගෙන් මං අහන්නේ කීයක් විතර සාක්කුවේ වැටුණාද? ඒව රිදී කාසි නෙවෙයි නේ ඩොලර්ස් වෙන්න ඇතිනේ නැත්තම් වෙන මොන හරි කරන්සියක් වෙන්න ඇති. shame on you. ඔබතුමා පියතුමෙක්ද? ඕනම ස්ටේජ් එකක ඕනම තැනක මාත් එක්ක එන්න ඔබතුමා බයිබලය දන්න නැත්නම් මම ඔබට බයිබලය කියලා දෙන්නම්. බයිබලයේ එක තැනක තියෙනවා the devil will come and sit at the throne of God claiming to be God at the latter times. සිංහලෙන් කියන්න. අන්තිම කාලේ යක්ෂයා දෙවියන් ලෙස දෙවියන්ගේ සිංහාසනේ ඉඳ ගනීවි. තවත් තැනක තියෙනවා be careful. The devil will always come dressed as an angel of light. පරිස්සමින් දරුවනේ. හැම වෙලාවම යක්ෂයා හැම වෙලාවම ඉන්නේ යක්ෂ ස්වරූපෙන් නෙවෙයි. එහෙම නැත්නම් ස්වර්ගයේ දේව දූතෙක් වෙදෙට ඔබ ඉදිරියේ පෙනී හිටියේ කියලා. ෆාදර් ජීවන්ත මම දන්නේ මේ ඔබතුමාලගේ ඇත්තටම කියනවා නම් මට ගරුත්වයක් කියන එක මට ඇත්තෙම නෑ ඔබතුමා ගැන. මොකද මම කිතුනේ කතෝලිකයෙක්. මේ වගේ ක්‍රැක් වෙච්ච ඔළුව කචල් වෙච්ච මේ වගේ තොරතුරු මාධ්‍යගත කළා ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා නම් මට තේරෙන්නේ නෑ. හැබැයි any time any day I challenge you with a debate. මේකට. හරි. මෙතුමන් ගැන ඔබ දන්නවද? ඕක ගැන මට තව එකක් කියන්න ඕනේ. ෆිල්ම් එකක් තියෙනවා මම මේක අහන් ඉන්න හැමෝටමත් කියන්නේ ඒක කියන්නේ The Pope's Exorcist කියලා ෆිල්ම් එක. Pope's Exorcist කියන්නේ වැටිකන් පාප්තුමන්ගේ යක්ෂයන් දුරු කිරීමේ පූජකයා. මේක ඇත්ත කතාවක් සම්බන්ධයෙන් තමයි මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට ඉතින් දැන් සමාජ මාධ්‍ය තියෙනවනේ බලන්න පුළුවන්. චුට්ටක් විතර බීතිය ගන්නවා. නමුත් බලන්න බලිය යුතුමයි. તો ෆාදර් ගැබ්‍රියල් තමයි දශක 3ක් යටතේ පොප් under 3 popes ඒ කියන්නේ John Paul II, Benedict the 16th and Francis කියන පාප් වහන්සේලා තුන්දෙනා යටතේම ඔහු 1986 ඉඳන් ඔහු මිය යන තෙක් 2016 වෙනකම් ඔහු සේවය කරනවා. ඔහු තමයි chief exorcist. ඔහු සම්බන්ධයේ කතාවක් තමයි ඒකේ නියැලෙන්නේ. හැබැයි ඒ කතාව හොඳට බලනකොට එතන ඉන්න එක චරිතයක්. ඒත් පල්ලිය ඇතුළෙම ඉන්න දැවැන්ත චරිතයක්. නමුත් ඔහුට බාධා කරන ඔහු කරන කාර්යයට හැම වෙලාවෙම අතපොවන ඔහුගේ ඒ අපි කියනවා කැඳවීම මිනිස්සුන්ගෙන් කරන සේවය ඉෂ්ට කරන නොදෙන එක චරිතයක් ඉන්නවා පල්ලිය තුලම පල්ලියේ යම් තනතුරක. මට එයාව මතක් වෙනකොට ෆාදර් ජීවන්ත ඔයාව මතක් වෙනවා. ඔයත් බලන්න නැත්නම් පොඩ්ඩක් ඒක බලන්නකෝ. හැබැයි ඒ බිෂොප් අන්තිමට මිය යනවා. යක්ෂ බලවේගය දුර වෙනවත් එක්කම ඒ බිෂොප් තුමාත් ඇදගෙන වැටෙනවා මැරිලා. මටත් මතක් වෙන්නේ ඔයාව. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ වගේම හාදෙක් ඉන්නවනේ අර ඩෝම් එකක් තියාගෙන. දැන් ලූක් chapter 10. ඒකේ පැහැදිලිව කියනවා
අපි දෙවියන් වහන්සේව අනුගාමිනියෙක් නම් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න හා උන්වහන්සේගේ සුභාරංචිය දෙන්න අපි ඌමනායම කැප වෙනවා නම් අපි අතාරින්න ඕන තුනක් ගැන කියනවා. ඒ තමයි මුලින්ම මුදල් පසුම්බිය. මල්ලක්. පසුම්බියක් මල්ලක් හා පාවහන් යුලයක් ඇඳගෙනව යන්න එපා, ගිනියන්න එපා. මොකක්ද ඒකේ අර්ථය? පසුම්බිය කියන්නේ මුදල් දාණය. අතහැරිය යුතුයි පූජකෙක් වුණාම. මල්ලක මොනවද අපි දායන්නේ? අපේ ජීවිතේ පහසු කරන දේවල් නේ. හදිස්සියක් වුණොත් එහෙම මොනවා හරි කෑම ටිකක් කනමන ටිකක් දාගෙන අපි යනවා මල්ලකනේ දුර ගමනක් යනකොට ඒවත් ගිනියන්න තහනම් කරලා තියෙනවා. පාවහන් යුලක් කියන්නේ සුඛ වීරණය කියන්නේ පොළවේ තියෙන ගල් කැට වලින් ලැබෙන වේදනාවක්වත් දැනෙන්නේ නැති වෙන්න අපි පාවන් දාන්නේ ඒකවත් එපා කියලා තියෙන්නේ දෙවියන්. ඒකේ බොහොම අර්ථයක් තියෙනවා. දෙවියන් වහන්සේගේ සේවයට කැප වෙන ඕනම පූජකයෙක් දුක පීඩාව කියන එක, හිඟකම නැතිකම කියන එක විඳින්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. අර එක්කෙනෙක් පහල වෙලා ඉන්නවනේ දැන්. පාස්කු ඊට මුකුත් විකිරනවා රුපියල් 5000ට. මං ඔළුවේ අත ගහගත්තා. තව ටික දවසකින් උන්දා කිව්වොත් එහෙම ස්වර්ගයට යන පාර දන්නවා ලක්ෂ 5ක් දුන්නොත් එහෙම ස්වර්ගයට යන පාර පෙන්නන්න කියලා ඒව දෙන්න ඉතින් අයත් ඉන්නව ලංකාවේ. හැබැයි මම එකක් කියන්නේ බොහොම ආදරෙන් සිහිය එලවා ගන්න. කරුණා කරලා සිහිය එලවා ගන්න. දෙවියන් හා මුදල් කියන දෙක එකට ගමන් කරන්නේ නැහැ. මට අහගෙන ඒ උන් දෙකපාරක් කියනවා ශුද්ධ ආත්මයන් වහන්සේ මුදල් වලට බොහොම ආදරේ කියලා. දෙවියන් වහන්සේගේ ධර්මය තුල මම දන්න ධර්මය තුල සමාව දෙන්නේ නැති එකම එක දෙයක් තියෙනවා. මිනි මරුවා සමාව දෙනවා සමාව ඉල්ලුවොත්. ඒ තරමට දෙවියන් වහන්සේ කාරුණිකයි. සමාව දෙන්නේ නැති එකම එක වරදක් තියෙනවා. ඒ තමයි ශුද්ධ ආත්මයන් වහන්සේට පරිභව කිරීම. හරි ඒ උන්ද මොනරිරේ නවතීද කියලා නම් මම දන්නේ නැහැ. මම කියන්නේ මේ සරලව මෙහෙමයි. හිතමුකෝ මම හිතුවා කියලා ස්වර්ගයේ තියෙන මුහුදයට කියලා. මට හිතුනොත් මට ගිහලා මුහුදයට පයින්න පුළුවන්. ඒක මගේ කැමැත්තනේ. ඒක කාටවත් නවත්තන්න බෑනේ. අපිට හැමෝටම ෆ්‍රී විල් එකක් තියෙනවා. දෙවියන් වහන්සේ දීලා තියෙනවා. හිතන්න මනසක් දීලා තියෙනවා. හැබැයි වටපිටාවින අහිංසක මිනිස්සුන්වත් මම මෝඩයට අන්දගෙන අන්න අර මුහුදේ අඩි 10ක් විතර පැන්නම ස්වර්ගයේ තියෙන පණිමෝණිය ඔක්කොමලා කියලා පැන්නොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න ඒකයි. වැරද්ද කරන මිනිසුන්ට වඩා වැරද්දට අනුබල දීම, වැරද්දට පරිසරය සකසා දීම, වැරද්දට ඍජුව හෝ වක්‍රව උල්පන්දම් දීම, වැරද්ද අනුමත කරන සියලු දෙනා වැරද්ද කරන මිනිසුන්ට වඩා වැරද්දක් කරනවා. ඒක මේ රජය දැන්ට කරමින් පවතිනවා. ඒක නිසා දෙවියන් වහන්සේ අපි ගාව ඉන්නවා කියලා මේ කියන උන්දලාගෙන් අනේ මේ ජනතාවට මම වැඳලා කියන්නේ බොහොම පරිස්සම් වෙන්න. හරි? දිව්‍ය ලෝකෙට හෝ ස්වර්ගයට හෝ හරිද? අපි හැම ආගමකම බුද්ධ ධර්මයේ තුලත් අපි කතා වෙනවා නේද? මේ දිව්‍ය ලෝක 7ක් ගැන. තව්තිසා දිව්‍ය ලෝක ගැන. හරිද? හැබැයි දස සිල්වත් දන්නේ නැති ඔය කර්ණීමත් සූත්‍රයවත් කටපාඩමින් කියන්න බැරි උන්දලානේ මේ බුද්ධ ආගම ගැන කතා කරන්නේ. ඒක නිසා අද සොරුන්ට මංකොල්ල කරුවන්ට යක්ෂයන්ට සැඟවිලා තියෙන හොඳම තෝතැන්න තමයි මේ පැවිදිකම කියන තනතුර. මේක පිටිපස්සේ වර්තමානයේ අද බොහෝ සොරුන් මංකොල්ල කරුවන් ස්මග්ලර්ස්ලා හරි ස්වර්ගයට යන සුදල් අවශ්‍ය වෙන්නේ නොමිලේ දීපු ධර්මයක් විකුඩගෙන කන මේ වගේ තිරසන්නු. මම දන්නේ මිනිසුනේ කරුණා කළ සිහිය එලව ගන්න. PV100ට එන්න. හරි මොන තරම් බිලියන් ගණන් අද මුදල් හම්බ කරනවද? ඊට පන්දම රුපියල් 5000 ඊටන්ටකෝ 4500 ගියා කියලා ඔය ඩෝම් එකට කීයද දවසේ ආදායම? ඊට පස්සේ ඒ ආදායම පාවිච්චි කරන මේ රටේ දේශපාලනය හොබවන්න. මම කියන්නේ මොකද්ද කියලා ඔබතුමාලා සමට තේරෙන්නේ උන්දලා නම් හොඳට දන්නවා. මමත් දන්නවා. Father Jivanta Piris, I have nothing to say further against you. Finally, ashamed of you. ඊළඟ පාර මේ වගේ ගැතිවාදීව විකාර දොඩවන නිවටයන්ට මම කියන්නේ. හරි. ඔය බෝඩ් උස්සන් ඉන්න යුද්ධක සෙවනල්ලක්වත් වැදිලා නැති පිස්සන්ට මම කියන්නේ. මම ඉනවා ඊළඟ පාර against you. ඊළඟ අවුරුද්දේ මේ දිනේ මෙහෙම සමරන්න දුන්නොත් මේ රජය මම වගේම දහස් ගණන් තව මේකට ගොදුරු වෙච්ච වගේම ගොදුරු නොවෙච්ච හද සාක්ෂියක් ඇති හැඟීම් දැනීම ඇති සිහි බුද්ධියක් ඇති බුද්ධිමත් ජනතාව එකතු වෙනවාමයි. ඒ කාවත් නිසා නෙවෙයි මේ රට අපි හැමෝගෙම නිසා. මේකේ කඩන්න කොටස් නෑ. මේක පොඩි රටක්. මේ රටක ඕනම තැනක යාපරින් ඉඳන් පටන් ගන්නම දකුණ වෙනක ඕන කෙනෙක්ට දෙමළ කතා කරන්න පුළුවන්, සිංහල කතා කරන්න පුළුවන්, ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, ඕන භාෂාවක් කතා කරන්න පුළුවන්. කවුරුත් එක්ක එපා කියලා නෙමෙයි. මොකද වෙන්නේ? ඔබ දන්නවද මගේ ජීවිතේ මට වෙච්ච ලොකුම අපරාධය ත්‍රස්තවාදියන් වගේම මගේ සිංහල පවුලුනුත් සිද්ධ වුණා. මගේ අම්මා තාත්තා මගේ ඇස් දෙක පේන්නේ නැති වුණා. මාව පාට අතහැරදියා. අවුරුදු 11ක් වෙන්න මම තට්ට තනියෙන් බොහොම දුක් පීඩා විඳ කෙනෙක්. හැබැයි වගකීමෙන් කියන්නේ මම කවුද? මම මොන පැලන්තිද? මොන පවුලද කියලා හොයලා බලන්න තු මට උදව් කරපු කීප දෙනා අතුරෙන් බහුතරයක් ද්‍රවිඩ හා මුස්ලිම්. ද්‍රවිඩ හා මුස්ලිම්.
ඒක නිසා ද්‍රවිඩ වුණ පළියට මුස්ලිම් වුණ පළියට උන් ත්‍රස්තවාදියෝ නෙවෙයි. කරුණා කරලා මේ අහිංසක මිනිසුන් ඔබලාගේ ඔය තුප්පයි මේ සෙල්ලමට. This is a bloody game. This is a bloody game. මේකට අහිංසක මිනිසුන්වත් අසු කරගෙන ඒ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිලිගන්න එපා. දැන් මේ රටේ දැන් බලන්න මම කතා කරන්න ඕනේ තව එක දෙයක් තියෙනවා. දැන් මේ මල්වානි නාඩගම. මල්වානේ අත්පත් කරගත්ත අලුත් ශිෂ්‍ය ව්‍යාපාරයක්. මට අහලා තියෙන විදිහෙන් නම් උන් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජෙට් එකෙන්ද දන්නේ පෙරාදෙණිය යන්න හදන්නේ මෙතන අත්පත් කරගෙන. දැන් මල්වානේ තියෙන්නේ කොහෙද? ගම්පහ දිස්ත්‍රික්කයේ. 11000ක ආබාධිතයෝ ඉන්නවා ගම්පහ දිස්ත්‍රික්කය තුල පමණක්. මුළු රටේම ඉන්නවා ලක්ෂ 20කට එහා යන ආබාධිත ජනතාවක්. සුබසාධන අමාත්‍යාංශයෙන් බිල්ඩින් තුනක් හදන්න ගත්තා. මොකද බොහෝ අම්මාවරු ඉන්නවා, දෙමව්පියෝ ඉන්නවා, විශේෂයෙන්ම කාන්තාවෝ ඉන්නවා. තමන්ගේ දරුවා ආබාධිතයි දාලා යන්න තැනක් නැහැ. පවුල තුල දාලා යන්න විදිය නැහැ. රැකියාවක් කරන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. අනේ අද එක්කෙනෙක්ගේ සැලරි එකෙන් නම් ජීවත් වෙන්න බෑනේ දෙයියනේ මේ රටේ. එහෙම පුළුවන් කමක් මේ රටේ වර්තමාන පාලකයෝ ඉෂ්ට කරලත් නැහනේ. ඉතින් කොහොම හරි එහෙම ජීවිතේ ගැට ගහ ගන්න අම්ම කෙනෙක් රැකියාවක් කරන්න ඕනොත් දරුවා කොහෙටද දාලා යන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අනේ දෙන්නකෝ දෙයියනේ. ඒ දරුවන්ට මේ ගෙදර. මම දන්නේ මේ න්‍යාය පත්‍ර මේ නාටකම this is called elaborated bizarre charade. ඔන්න සුද්ධ ඉංග්‍රීසියෙන්ම මම කිව්වා. මේ නරි නාටකම නවත්තන්න. අර ඇන්ටන් බාලසිංහම මට මතක් වෙනවා. ඇන්ටන් බාලසිංහම කියන්නේ කවුද? කොටිතස්වාදීන්ගේ තියොලොජිස්ට්. න්‍යායාචාර්යතුමා. ඒතර ඇඩලා බාලසිංහම කියන්නේ ඇත්තටම වෘත්තයේ හෙදියක්. බෑ මගේ ඇස් දෙකම මම දැකලා තියෙනවා. ඒ කාලේ පත්තරවල ගියා. ඒ කාන්තාවගේ අතින් සයිනඩ් කරල් පනින්දිනවා දරුවන්ගේ ජීවිතවල. හරි. වෘත්තීය කොහොම වෙන්න පුළුවන්? නමින් තියොලොජිස්ට් වෙන්න පුළුවන්. තියොලොජිස්ට් වෙලා තියෙන ලෝකේ සාමය ඇති කරන්න නෙවෙයිනේ. ඇන්ටන් බාලසිංහම් තියොලොජිස්ට් උනේ මේ ලංකාවේ හෝ ලෝකේ සාමය හා එකමුතුකම ඇතිවීම මිනිසා නෙමෙයිනේ. මිනිසුන්ව සමූහ ඝාතනය කිරීම සඳහා. For genocide. That is for genocide. එයාව මතක් වෙනකොට මට පැලවත් ඉන්න කෙනෙකුට මතක් වෙනවානේ. මොකද මල්වානේ ඒ ළමයින්ට අනේ මට දුක හිතෙනවා මට ඒ අහිංසක දරුවෝ ඇත්තටම. ඔවුන්ගේ වයස මගේ වයස බලනකොට මට ඔවුන්ට පුතා කියලා කියන්න පුළුවන් බය නැතුව. තමන්ගේ අම්මලා තාත්තලා ඇත්තටම විශ්වවිද්‍යාලයට දරුවෙක් යන්නේ පුදුමාකාර බුද්ධියක් තියෙන්න ඕනේ, කැපවීමක් තියෙන්න ඕනේ. අම්මලාගේ දෙමාපියන්ගේ වගේම දරුවෝනේ. ලේසින් හැමෝම විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැහැනේ. අපි හැමෝම එක දන්නවා. එහෙව් දරුවන්ව මේ විදිහට ගොනාට බූරුවට අඳගෙන තමන්ගේ දේශපාලන අතකොළුවක් විදිහට පාවිච්චි කරන මේ නිවට රැයට හෙන ගහන උඹලට. මේ වගේ මොළ කීයක් උඹලා විනාශ කරාද මේ යුද්ධෙදී? මේ වගේ අහිංසක ළමයින්ගේ විශ්වවිද්‍යාල ළමයින්ගේ මොළ කීයක් තමුල්ල කැලේ වැදිද්දි මේ ළමයින් ඉස්සරහට දාලා ජීවිත ගන්න කොච්චර විනාශ වුණාද මේ රට ගොඩ ගන්න මොළවල් විනාශ කරේ. හරි? ඊට පස්සේ ජංගිවල හිල් තියනවා කියාගෙන තට්ටු තුනේ ගෙවල් හදනවා සෝලර් සිස්ටම් උත් හදාගෙන. හරිද? මතක තියාගන්න. අපි තනකොළ කපන්න යනකොට විසිකැත්තෙන් තට්ටුවක් දාලා මචන් ස්වීට් හાર્ට් කපන්නයි යන්නේ very sorry කියලා කියන්නේ ගත්ත කැපුවා. ඒ වගේ තමයි කවදාද ජනතාව ඔබතුමාලගේ බෙල්ල ගාවින්ම කපලා දාන්නේ. මේ නිවට වැඩේ තවදුරටත් කරන්න එපා. ගරු ජනාධිපතිතුමන්ගෙන් ගරු කොට සලකලා මම ඉල්ලනවා. ඔබතුමා මෙවැනි නිවටෙක් කියලා නම් මගේ හීනකින්වත් මම හිතුවේ නෑ. ඇත්ත වශයෙන්ම නෑ. මේක හරියට මේ බොරු කියන්න බයත් නෑනේ. මාධ්‍යට එනවා. එක්කෙනෙක් තව බොරුවක් කියනවා. අපි ඉස්සර මාධ්‍යට මිනිස්සු ඇවිල්ලා බොරු කියන්නේ හරිම බයයි. මිනිස්සු ගැහෙනවා. සමහර මිනිස්සු කතා කරන්න බෑ නම් ඒගොල්ලෝ මාධ්‍ය ඉස්සරට එන්නේ නෑ. මේ අයියලා නංගිලා මයිල්ලා කට ඇරියොත් කියන්නේ බොරු. අර මිලියන 2.5 වංචාවක් ගැන කියනකොට ඊට පස්සේ තැපල් දෙපාර්තමේන්තුවත් වංචාවක් කියනවා. ඊට පස්සේ එයා ලංකායකෙත් කියනවා. ඊට පස්සේ කියනවා ඉතින් අත්වැරදීම් වෙනව තමයිලු දෙවියා හාමුදුරුවනේ. වගකීමක් තියෙන උන්දල කියන කතාවද අත්වැරදීම්? මම කියන්නේ හැම රාජ්‍ය නිලධාරියෙක් වගේම එතුමන්ලගේ මේ හොරමැරකන් ගැන අවබෝධ තියෙන සිරු දෙනාම අඩුම ගානේ කන ඇතුලේ හරි රෙකෝඩින් එකක් හයි කරගන්න. කොණ්ඩේ අස්සේ හරි මොකක් හරි කැමරා එකක් හයි කරගන්න. ඇයි? මොකක් හරි අනුතරක් වෙන්නේ හැමරම සුයිසයිඩල් නේ. දැන් ඉතින් තමන් විසින් ජීවිතක්ෂයට පත් වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. අත්වැරදීම් ට්‍රෙන්ඩ් එකක්. ඔහොම අත්වැරද්දවලට යන්නකො මහත්තයෝ. කොතනක හරි නවතිනේ. තව අවුරුදු 4යි. දැන් ජනතාවට ටික තේරෙන්න පටන් ගන්න තියෙන්නේ. මම මේ පොළවේ කකුල අඩිය තියලා ඉන්න සාමාන්‍ය වැසියෙක්. මිනිස්සු මට කියන දේවල් මගේ කනට හැමදේම ඇහෙනවා. ඔබතුමාලට ඇහෙන්නේ නැතුව ඇති. මොකද ඔබතුමාලා දැන් උඩනේ අපි පල්ලෙහානේ. කමක් නැහැ. ඇහි. හරි? ඔහොම දෙනා නටාගෙන යන්න. හැබැයි මට තියෙන දුක දෙනා නටාගෙන යනකොට මේ රටක් ඉතුරු වෙලා තියෙද්දි කියන එක අපිට හුස්ම ගන්න. 27000ක් මව්වරු බලන් ඉන්නවා ඒගොල්ලෝගේ පුතුණුවන් නැවත උන් වෙත එනකන්
අද හැම ආමි කැම්ප් එකම ආබාධ සොල්දාදුවෝ 2000ක් 3000ක් අතර අද අධික ලෙස ආබාධ වෙලා ඔවුන් අද එක්තැන් වෙනවා. තරුණ ජීවිත ඔවුන්ගේ ජීවිත මන් දන්නේ මගේ පවුලවත් කිසිම කෙනෙක් මං වෙනුවෙන් ජීවිතයක් කැප කරේ නැහැ. ඒ අහිංසක තරුණ ජීවිත කැප කරේ මේ රට බේරගන්න මේ හිවලුන්ට දෙනානට අන්න නෙවෙයි යා. ඔබතුමාලට මේ වගේ පිස්සු නටන්න නන් නෙවෙයි. ඒකයි මං කියන්නේ හෙන ගහනවා මේවට. So ෆාදර් ජීවන්ත පීරිස්ටයි මේ රටේ මේ හිවල රැළටයි මේ නිවට බලධාරීන්ටයි මං කියන්නේ I challenge you. ඔබතුමා මම I have a very transparent life. මගේ ජීවිතේ මට හැංගෙන්න තැනුත් නැහැ, හංගන්න තැනුත් නැහැ. ඒක නිසා කරුණා කරලා සිහිය ලෝගන මේ රටේ ඔබතුමාලගේ බොරුවට රැවටෙන සීමිත පිරිසක් ඇති හැමදෑම හැම මිනිස්සෙම ගොනාට අංගන්න ඔබතුමාලට බෑ. හරි? අර ලොකු සීරියස් ප්‍රශ්න වේගකට බෙල්ල හිර වේගන එනකොට දානවා අර මල්වානේ නාටකම. මිනිස්සුගේ ෆෝකස් එක යනවනේ. අනේ ඕන තේරෙන්න අපි තොත්ත බබ්බු නෙවෙයි. ඒ ළමයින්ටත් මං කියන්නේ අනේ පුතේ අමාරුවෙන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔයගලගේ අම්මලා තාත්තලා බලන් ඉන්නවා. මගේ පුතා මගේ දුව අහවලයි කියලා මේ රටේ ලොකු තැනකට ඔයගොල්ලෝ එනකන් කරුණා කළ පුතේ කාගේවත් අතකොළුවක් වෙන්නේ නැතුව අධ්‍යාපනය අවසන් කරලා මේ රටට සේවයක් කරන්න. ඒකයි ඔබෙන් මේ රටේ මිනිස්සු වගේම ඔබේ දෙමව්පියන්ට ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. දේශපාලන පක්ෂයකට ගැතිව මේ විතර රූකඩ වගේ සෙල්ලම් කරන්න නෙවෙයි. ඒක නිසා බොහොම ස්තුතිතාව කිව යුතු බොහෝ දේ තියෙනවා. නමුත් වගකීමෙන් කියන්නේ ඊළඟ අවුරුද්දේ මුලි වායිකාලා අපි සමරන්න ඉඩ තියන්නේ නැහැ. මම වගේම මට ගෑණියෙක් වෙලා තියෙන පිටකොන්ද ඔබතුමාලා නැති එක ගැන මම ලැජ්ජ වෙන්නේ. Shame on you. Shame on you. ඒක නිසා මේ වැරද්ද නැවත බාරයක් ඊළඟ පාර කරන්න කවුරු හරි උත්සාහ කරොත් හරි ඒකට අපි උත්තර දෙනවා. ශ්‍රී ලාංකික වැසියෝ විදිහට උත්තර දෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තියෙන එක රටයි. This is Sri Lanka only for Sri Lankan Sinhala people. ඒ සිංහල people කියන අයට ද්‍රමිඩ භාෂාව කතා කරන, ඉංග්‍රීසි භාෂාව කතා කරන ඕනම භාෂාවක් කතා කරන කෙනෙක්ට අයිති වෙන්න පුළුවන්. So thank you so much. ඔබතුමාලා අවධානය ගැන බොහොම ස්තුතියි. පැමිණියට ස්තුතියි. මම බලාපොරොත්තු වෙනවා. හරි. අරුම ගානේ මේ සොඩම් මහ ගමෝරා විනාශ කරාමෙන් දෙවියන් වහන්සේ මේ යක්ෂයාගේ බලවේග, මනුෂ්‍ය ස්වරූපයෙන් පූජකයන්ගේ ස්වරූපයෙන් පැමිණෙන මේ යක්ෂ ස්වරූපේ විනාශ කළ යුතුයි. මේ රටේ එච්චර අහිංසක ජනතාවක් ජීවත් වෙන රටක් මේක. ඒක නිසා බොහොම ස්තුතියි. We'll meet again. ස්තුතියි පැමිණියට.